ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ජීවමාන බුදුහාමුදුරුවෝ බඳු විශ්වයේ බලගතුම ස්ථානයට අවුරුද්දේ පළවෙනි පෝය දවසේ එන්න හම්බුණා කියලා කියන්නෙම පින්නතුනි මේ සංසාර ගමනේ සුබ ලකුණක්. සාදු 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 සාදු. මේ කාරණේ මේ සංසාර ගමනේ මිනිස්සු වෙලා උපදින්නෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නිවන් දකින්නනේ. ඒකනේ බෞද්ධයාගේ පරමාර්ථය වෙන්නේ. මේ කරුණු කාරණා ටික මේ සසර ගමන කෙටි කර ගැනීමට ලැබුණු මිනිසත් භවයේ වටිනාම දවසක් තමයි මේ මළුවේ අද ඔබට මට අපිට හම්බෙලා තියෙන. සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු මේ සිරස රූපවාහිනිය මගින් අද දවස පුරාම මේ මහසෑ මළුවේ ඉඳගෙන විශ්වයේ බලගතුම ස්ථානයේ ඉඳගෙන විශ්වයට බලගතු පණිවිඩයක් දුන්නා. ඒ තමයි නිවන් දකින්න යන මේ ගමනේ හැරවුම ඇරඹුම 2026 මේ පුර 15ක් පුන් පොහෝ දිනයේ පාරමිතාවක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. සාදු. පින්නතුනි අදටත් මේ රුවන්වැලි මහා සෑයේ සෙන්ටර් එක හොයාගන්න බෑනේ. කවුද රුවන්වැලි මහා සෑය හැදුවේ? සිරිබද්දන දුටුගැමුණු රජුරෝ ඒ එලාර ද්‍රවිඩ රජුරුවන්ගේ තිබ්බ ආක්‍රමණය පාලනය නැති කරලා මුළු රටම එක්සේසත් කරලා මේ මහා සෑය තන වෙන ඉදි වෙන තැන හොයාගෙන මේ විශිෂ්ට සම්බුද්ධ ශාසනයේ විහාර කර්මාන්තය සිද්ධ කරන්න දිව්‍ය ලෝකෙන් දෙවිවරු බ්‍රහ්ම ලෝකෙන් මහ බමුන් ඇවිල්ලා ආශිර්වාද කරලා ප්‍රාර්ථනා කරලා මුල්ගල් තියලා පිරිත් කියලා කෝටි ගණන් මහරහතන් වහන්සේලා අදිෂ්ඨාන බලයෙන් පාදම ශක්තිමත් කරපු මේ භූමිය අවුරුදු දහස් ගාණක් තිස්සේ බුදු ගුණ කියන්න ඇති. අවුරුදු දහස් ගාණක් තිස්සේ මේ බිමේ භාවනා කරන්න ඇති. ඒ නිසා සියලු දෙනාම කල්පනා කරන් මොකක්ද දුටුගැමුණු රජුරුවන්ට තිබ්බ හදිස්සිය? ඒක තමයි තිබ්බ හදිස්සිය. මේ සංසාරේ පෙරම් පුරාගෙන එනවා සමහර උදවිය සම්බුද්ධ ශාසනය රැකගන්න. දුටුගැමුණු රජුරුව යුද්ධ කරනකොට තිබ්බ තේමා පාඨය මොකක්ද? මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොවේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය වෙනුවෙන් පමණයි. දුටුගැමුණු රජුරුවන්ගේ යුද්ධ තේමා පාඨය. කලබලේ තිබ්බේ මොකේටද? හදිස්සිය තිබ්බේ මොකේටද? අරමුණ ශක්තිමත් නම් අරමුණ ප්‍රඥා ගෝචර නම් දැන් මේ තරුණ මහත්තුරු කල්පනා කරන්න පුළුවන් අපිත් එහෙනම් කලබලයට වැඩ කරාට ගැටලුවක් නැහැ කියලා. ඒ කියන්නේ දැන් අපි හිතන්නකො කොරියන් යන්න හිතුණා කියලා. ලබන සතිය යන්න මේ සතියේ තියෙනවා සේරම විකුල්ලා හරියනවා. තා પાස්පෝර්ට් එකවත් හදලා නැහැ. ඔය ඔහොම එකක් තියෙනවනේ. මෙහෙම කලබලයක් නෙමෙයි දුටුගැමුණු රජුරවන්ට තිබ්බේ. ප්‍රඥාවන්ත කලබලයක්. ප්‍රඥාවන්ත කලබලයක්. කොච්චරද කියනවනම් කාලෙන් කාලෙට මේ රටේ පහළ වෙනවා. අද නෙමෙයි එදා ඉඳන් එහෙමයි. ශ්‍රී ලංකා ද්වීපයට අභග්යක් වෙන්න දෙන්නේ නැහැ. සම්බුද්ධ ශාසනය විනාශ වෙන්න දෙන්නේ නැහැ.
පින්නතුනි සංසාරේ පෙරම් පුරාගෙන යන උත්තමයෝ ටිකක් ඉන්නවා. කාලෙන් කාලෙට මේ මාතෘ භූමිය තුල පහළ වෙනවා. එදා සද්ධා තිස්ස කුමාරයයි දුටුගැමුණු කුමාරයයි ගැමුණු කුමාරයා තිස්ස කුමාරයා ඉල්ල තාත්තගෙන් අහනවනේ කාවන්තිස්ස රජුරුවන්ගෙන්. රජුරුවෝ ඉතින් ඒ වෙනකොට සේරම හරික් ගස්සලානේ තිබ්බේ. යුද්ධයට ඕන කරන කටයුතු සියල්ල හරික් ගස්සලා තිබ්බේ. අර පරිණත භාවය කියන එක දරුවෝ කල්පනා කරන්න ඕනේ අම්මගේ තාත්තගේ සමහරක් දේවල් වලට අර නිසි කාලේ එනකන් හැම දෙයකටම කාලය අවශ්‍යයි. අරමුණ කොච්චර ලස්සන වුණත් අරමුණ කොච්චර පිරිසිදු වුණත් සෑම දෙයකටම මේ අම්මලා තාත්තලා මතක තියා ගන්න ඕනේ. තුරුණු සිත වුණාට කමක් නැහැ. වයසක අම්මලාට තාත්තලාට මේක වැදගත්. කාලය හරියට අවශ්‍යයි. සම්බුද්ධ ශාසනේ හවහම රහත් වෙන්න ඕන නම් කවුද වෙන්න ඕනේ? බුදුහාමුදුරුවෝ ළඟම හිටියේ කවුද? ආනන්ද හාමුදුරුවෝ. අන්තිමේටම වගේ රහත් උනේ කවුද? ආනන්ද හාමුදුරුවෝ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලත් පළවෙනි ධර්ම සංගායනාව 3 මාසයක් ඇවෑමෙන් තියෙන්න කලින් දවසේ තමයි ආනන්ද හාමුදුරුවෝ මහ රහත් භාවය ලබා ගත්තේ. අර කුලප්පුව තිබ්බට පුළුවන් දැන් මේකම කරන්න. මේ තරුණයන්ට තියෙන ගැටලුවක් තමයි අර එකපාරම හිතනවා එකපාරම කරන්න ඕන. හැබැයි දවස් දෙකක් ගියපුවාම ඒක ආයෙ ඕනේ නැති වෙලත් යනවා. ඔය බොහෝ අම්මලා තාත්තලා කියනවනේ. නේද? එකපාරම හිතනවා රස්සාවකට යන්න. මේ ගිඩි ගාලා ග්‍රාම සේවක සහතික පොලිස් සහතික අනම්මන සේරම හදා ගන්නවා. තියෙන වීගෝනියක් දෙකක් විකුණනවා. බස් එකට සල්ලි හොයා ගන්නවා. මාසයක් කන්න බෝඩිමට ගිහිල්ලා සල්ලි දෙනවා. මාස දෙකක් ඉන්නේ නැහනේ. ආපහු වෙනවා. අර අරමුණ ප්‍රඥා ගෝචර නැහැ. ඒ අරමුණේ දීර්ඝ කාලීන සිටියමක් නැහැ. මේක අපේ අම්මලා තාත්තලාට ණය ගන්න මම මේක ඉතින් කියන්න හොඳේ. ණය ගන්න ගියපුවාම ඒ තියෙන කුලප්පුව ගෙවන්න නැහැ. ඒ තියෙන හදිස්සිය අපූර්වට කියනවා දැන් ඔය සමහර වෙනවනේ ඔන්නේ පන්සලේ හාමුදුරුවන්ගෙනුත් ඔය එක එක වස්සම් කරගන්න තියෙනවනේ පදිංචිය සහතික කරන්න නම්මන කියනවා මේ ලක්ෂ 30යි ගන්න අපෝක ගෙයි හැගලු. මේ අර කාලය කියන එක සෑම දෙයකටම අවශ්‍යයි. ඒ ගැමුණු කුමාරයාගේ තාත්තා කාවන්තිස්ස රජුරුව සේරම ලකලෑස්ති කරලා තිබ්බේ. අපේ තරුණ මහත්තුරුත් හිතන්න ඕනේ අම්මලා තාත්තලා නෝනයි දෙම කොල්ලොන්ට තේරෙන්නේ නැහැ. කවදාවත් තරුණයන්ට දැනিলা තියනවද මේ අම්මා තාත්තා ඔට්ටු වෙන්නේ අපි වෙනුවෙන් කියලා? ඕක ගැමුණු කුමාරයාට හිතෙන්නත් නැතුව ඇති. මේ තාත්තා මේ සේනා සංවිධානය කරලා දසමහ යෝධයෝ හරික් ගස්සලා මේ තාත්තා වයසයි මේ තාත්තා යුද්ධ කරන්නේ මටම තමයි මේ තියලා තියෙන්නේ. මේක කොල්ලොන්ට තේරෙන්නේ නැහැ. මේ හම්බ කරන්නේ මේ මහන්සි වෙන්නේ මේ ගේ තියෙන්නේ මේ ඊට කඩන් ගන්නෙ මට කියන එක අගයක් නැහැ. එහෙම නැත්නම් ඉතින් ඔය වගේ මාන පඳුරු හැදෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒවා කැලෑ වැහෙන්නේ නැහැ. අපූර්වට කුඹුර තියනවා වෙන මිනිස්සු කුලියට අරන් කොටනවා නිකමටවත් නියර කොටන්නවත් යන්නේ නැහැ. මේ සෑම දෙයකටම කලබලය නැතුව කාලය කියන එක අවශ්‍යයි. ඒ පරිණත භාවයේ තියෙන දෙමව්පියෝ ගාව. ඒ දුර දකින්න නුවණ තියෙන දෙමව්පියෝ ගාව. මේක භෞතිකයටත් එහෙමයි. මේක පින්නතුනේ අපේ ආධ්‍යාත්මික ජීවිතයටත් එහෙමයි. තරුණයන්ට කලබලේ තියනවා වගේම සමහර අම්මලාට තාත්තලාටත් කලබලයක් තියෙනවා පුදුම විදිහට. නිවන් දකින්න. ඔය දන්නවත් නැති මං හිතන්නේ සමහරව අර එක එක භාවනා කෝස් තියෙනවනේ. සති දෙකේ මාසේ. ඔව් සති දෙකේ කෝස් තියෙනවා. එයි. එතකොට අර මං ප්‍රවෘත්තියක් තිබ්බනේ අර බුදු වෙන්න කියලා කොල්ල පිටිය ගේ විකුණලා කෝටි 5කට. මේ බුදු බව ලබා ගන්න කෝටි 5ක් කියලා ගේ වික්කා. ඒ අර හදිස්සිය කලබලේ බෑ.
සංසාරේ කරපු පින් කුසල් එක්කහුව වෙලා වෙලාව එන්න ඕනේ. උවමනාව තියෙන්න ඕනේ වෙනුවෙන් කැපකිරීමක් කරන්න ඕනේ. ඒ නිසා කල්පනා කරගන්න තිබෙන අරමුණක් වෙනුවෙන් හරි ප්‍රඥාවෙන් කටයුතු කරන්න. තියෙන යහපත් අරමුණක් වෙනුවෙන් හිතේ ඇඳුණු නිවැරදි සැලැස්මකට කටයුතු කරන්න. හෙට මොකක් හරි කරනවා නම් වෙන්නේ මොකක්ද කියන එක දැනගෙන කටයුතු කරන්න. ජීවිතේ වෙනතුණි අර හැම එකකම ආස්වාදේ විඳින්න ඕනේ නේ. ආදීනව දැනගන්න එපා ඊට කලින් පුරුදු වෙන්න. ජනවාරි මාසේ පළවෙනි පෝය අවුරුද්ද පටන් අරගෙන දවස් දෙකමාරක් විතරනේ තව. අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. හදිස්සිය කියන එක ටිකක් නවත්තගමු. දුටු ගැමුණු රජ්ජුරුවන්ට ගැමුණු කුමාරයාට පේනවනේ අර කලබලෙ හිටන වෙච්ච වැඩේ. අවසානේ ගිහිල්ලා කොත්මලේ ගිහින් දුක් විඳින්න වුණානේ. ගැමුණු කුමාරයාට දුටු කියන කෑල්ල වැටුනේ ඒ නිසා. දුෂ්ටගාමිනී වුණානේ. අම්මට තාත්තට එදිරිවාදිකම් කරපු හින්දා දුෂ්ට වුණා. ඔය සමහර ගෙවල් තියෙනවා, ගෙවල් වලින් යනකම් කොල්ලොන්ට හරියන්නේ නැහැ. සමහර ගෙවල් තියෙනවා, ගෙවල් වලින් ගමෙන් යනකම් හරියන්නේ නැහැ. සමහර තරුණයෝ කියනවා එහෙම. මම ඒ කියන විදිහටම කියන්න. අමුදුරෝනේ අපේ ගම්වල ඉන්න ඊර්ෂ්‍යාකාරයෝ මෙවුන් එක්ක ඉන්න බෑ, මේකෙන් ගිහින් තමයි කවදා හරි හරියන්නේ කියලා. ඒයි. ඔය මේක අර හැම එකකම පැති දෙකක් තියෙනවා. මේක සාපේක්ෂයි. වඩාත් නිවැරදි පැත්ත, නිවැරදි ක්‍රමය තෝරගන්න. අවසානයේ මලගෙදරවත් එන්න බැරි වුණානේ තාත්තගේ. ඒ නිසා සමහර අපි ගන්න තීරණ ඉතින් ඒ තාත්තා නැති රජ්ජුරුවෝ නැති වෙන කම්ම, රජ්ජුරුවෝ මැරෙන කම්ම යුද්ධ පටන් ගන්න බැරි වුණා. අර එදිරිවාදිකම වෙච්ච එකේ, වචන පටන් ගත්ත එකේ, කේන්ති ගත්ත එකේ, තරහ වෙච්ච එකේ තේරුමක් තියෙනවද? නෑ. අවසානයේ ප්‍රතිඵලය මොකද්ද? තාත්තා තරහ වුණා, අම්මා තනි වුණා, මල්ලි ඈත් වුණා. මිය පරලොව ගියාට පස්සේ ආවා අර තරුණ කාලේ යෞවනයන්ට තියෙන බරපතල ගැටලුවක් තියෙනවා. අර යෞවනය හැම වෙලේම හිතනවා අර මම හරි කියලා. යෞවනයට හැම වෙලේම හිතෙනවා අර මම කියන එක මේ කට්ටියට තේරෙන්නේ නැහැ නේ කියලා. යෞවනයට හැම වෙලේම හිතෙනවා අම්මයි තාත්තයි වැරදි කියලා. යෞවනයට හැම වෙලේම හිතෙනවා. ඔය ගෙවල් වල බලන්නකො එහෙම හිතන්නේ නැද්ද කියලා. අපි කරන මොක්කට හරි අපේ කවුද අම්මලා තාත්තලා පවුලේ උදවිය විරුද්ධ වෙනවා නම් අපි හිතනවා මේක දැන් වරදුනත් ඉස්සරහට හරියනවා, ඒකයි මම මේ වැඩ කරන්න කියලා. අර කියනව නේද කෑ ගහන්න නැතුව පොඩ්ඩක් ඉන්නකො කරලා පෙන්නන්නම් කියලා. අම්මලාට ඕවා තේරෙන්නේ නැහැ කියන එක කියනවා. අම්මලාට ඕවා තේරෙන්නේ නැහැ කියලා කියනවා. අම්මලාට ඕවා තේරෙන්නේ නැහැ. ඔය ගොඩක් ඔය ප්‍රේම සම්බන්ධතා නඩත්තු කරන කොටත් ඕක වෙනවනේ. අර මේක තමයි හරි නේ. එතකොට අර ඕක ඉතින් අර ඉන්දිගහට පයින් වයස කියනවනේ මේ දඩබ්බර භද්‍ර යෞවනයේ තුල අර ඔය ගිනි කන වැටෙනවනේ තරුණ කාලේ. එහේ. එකයිනේ පේන්නේ. මේ ප්‍රේමය ගැන කියනව නෙමෙයි. තරුණ කාලයේ තුල අර තමන් දකින්න දේ විතරයි පේන්නේ. ඒ හින්දා මම යෝජනා කරන අවුරුද්දේ ඉස්සරළම අපේ තරුණ මහත්තුරුන්ට, දුවලට, පුතාලට ඔය ගිනි කන වැටිලා නම් ඉන්නේ චුට්ටක් දෙපැත්තත් බලන්න. එතකොට ඒක විතරක් නෙමෙයි, තව ඒවා පේනවා. එතකොට පේනවා හරි මොකක්ද, වැරදි මොකක්ද. එතකොට අනිත් මිනිස්සුන්ගේ අවවාද අනුශාසනා ඇහෙනවා. ඔය කාලේ හරි පෙන්නන්න බැරි දෙන්නෙක් නේ අම්මලා තාත්තලා පවුලේ කට්ටිය හැම. මං අපූර්වට දැකලා තියෙනවා විශ්වවිද්‍යාලෙ එහෙම ඉන්නකොට. අපිත් එක්ක කතා කර කර ඉද්දි කෝල් එක එනවා. නේද කොහේ හරි ඔය ගියපුවාම මොකට හරි අපූර්වට කියනවා මං අද අම්මට කිව්වේ නෑලු මෙහෙ එනවා කියලා. මං ඇයි
ඔය ගොඩක් ළමයි එහෙමයි. ඇත්ත කියනවද? කවදාවත් කියන්නේ නැහැ. අපුයි කියලා හපනකොට කියනවා නෑ අම්මට කිව්වනම් එහෙම බේරුමක් නෑලු. මොකද්ද? හැම වෙලේම කෝල් ගන්නවලු. මේ කාලය තුල ගිනි කන වැටිලා ඉඳි ගහේ වැටිලා ඇනිලා ඉන්නකොට වෙන මොකුත්ම පේන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා කරමු අපිට අර සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරේ මේ සරුදේ සරු විදිහට දකින්න, නිසරුදේ නිසරු විදිහට දකින්න අපේ තරුණ ප්‍රජාවට, තරුණ මහත්තුරුන්ට මේ මළුවට එක්කහු වෙලා ඉන්න සද්ධර්ම ශ්‍රවණලාභී පින්නතුන්ට මේ මහා සෑ රදුන්ගේ ආනුභාවය මේ පුරපසළොස්වක් පුන් පොහෝ දිනේදී මේ මළුව තුලින් අද දිනම ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසරයි හාමුදුරනේ, දැන් අපි මේ ස්වර්ණමාලී චෛත්‍යරාජාණන් වහන්සේ අභියසීදල මේ සාකච්ඡාව මේ විදිහට කරගෙන යනවා. මේ මළුව පුරා සැදැහැතුන් විශාල පිරිසක් එක්කාසු වෙලා ඉන්න ඔබ වහන්සේගේ මේ දේශනාවත් සමගින්. ඒ වගේම තමයි සිරස ටීවී හරහා බලන සහ සිරස ටීවී Facebook පිටුව හරහා අපිව නරඹන පිරිසකුත් ඉන්නවා. මෙවරත් මේ පොහොය දිනේදීත් අපි අපේ Facebook පිටුව විවෘත කරලා තියෙන්නේ ඔබ වෙනුවෙන් ඔබේ ප්‍රශ්න ගැටලු ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න. ඉතින් විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. අපි ඔබට ආරාධනා කරනවා යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් හරහා ඒවා යොමු කරන්න. ඒ වගේම තමයි නවේක්ෂා අපේ පසකින් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකුත් අපේ හාමුදුරනේ එකතු වෙලා ඉන්නවා. ඔබ වහන්සේ අර විශ්වවිද්‍යාල ගැන කතා කරනකොට මට ඕන් පිරිසත් මතක් වුණා. ඔවුන් සතුවත් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. නවේක්ෂා අපි මේ පැත්තට ගිහිල්ලා આવොත් හොඳයි. අපේ හාමුදුරුවනේ අද අපේ තාරුණ්‍යට තියෙන ලොකු ගැටලුවක් තමයි අපේ අරමුණු එක දෙවිදියකට තියාගන්න බෑ. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම මට තියෙන ලොකුම ගැටලුවක් තමයි පාඩම් කරන්න බෑ. පාඩම් කරන්න ගියාම අපි හිතමුකෝ පැය දෙකක් පාඩම් කරනවා කියලා. පාඩම් කරනවා කියන එක අරමුණකට මගේ හිත යොමු කරගන්න බෑ. ඒ අරමුණෙන් වෙනත් දේවල් වලට හිත යනවා. එතකොට අර පාඩම් කරනවා කියන අරමුණෙනුත් පිට යනවා. අර පාඩම් කරපු පොඩි දේහයි අපේ මතකට එන්නේ. අපි ඒකට මොකද්ද කරන්න ඕනේ හාමුදුරනේ? හොඳ ප්‍රශ්නයක් ඒක. ඉගෙන ගන්න විශ්වවිද්‍යාල විතරක් නෙමෙයි මං හිතන්නේ. ඔය කියනව නේද අපි නිකන් කතා කරනකොට අර පොත් ගත්තාම නිින්ද යනවන්නේ. එහෙයි. කවදාවත් ෆෝන් එක ගත්තාම නිින්ද යනවද? ඒ මේක මං හිතන්නේ බොහෝ දෙනෙකුට පොදු අලුයම වෙනකන් ඇහැරගෙන ඉන්න පුළුවන්. පත්තරයක් ගන්නකො විනාඩි 5ක් බලන්න පුළුවන්. නිින්ද යනවා. පොත මේසේ උඩ බලන ගමන්ම ටික මොකද වෙන්නේ? අර මේසේ පුටුවෙන්ම දිගෑරෙනවා. නේ ටිකක් ඈත් වෙනවා. ආය කොට තුනක් තියලා ඇඳ වියනට හැන්ස් වෙනවා. අන්තිම වැඩනවා. අපි ෆෝන් එක ගත්තාම කොච්චර අරමුණ හොඳද කියනවනම් ඕෆ් වුණාම charge එකටත් ගහලානේ බුදියන්නේ. එච්චරටම දැන් මේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවනේ හිතේ පිහිටීම, හිතේ අරමුණු ගැනීම ක්‍රියාවට හරි වැදගත් කියලා. ක්‍රියාව වෙන්නෙම මොකද්ද? චේතනාවනේ. චේතනාහං භික්කවේ කම්මං වදාමි. මහණෙනි මම චේතනාව කර්මයයිම කියමි. පිනතුනේ දැන් පාඩම් කරන අරමුණක් නැතුව පාඩම් කරන්න ගත්තොත් මොකද වෙන්නේ? පාඩම් කරන්න බෑ. එතකොට දැන් අනික පාඩම් කරන්න පටන් ගන්නෙත් දැන් මම මේ විශ්වවිද්‍යාලෙන් මේ ප්‍රශ්නේ අහපු හින්දා මෙහෙමම මේ මහ පොළොවේ තියෙන යථාර්ථයම කියලා දැම්මනම් මේ ප්‍රශ්නේ නියම උත්තරේ හම්බෙනවා. අපි හිතමුකෝ දැන් සෙමෙස්ටර් එක ඉවර වීගෙන යනවා, ඇඩ්මිෂන් එක ගත්තා, ඒත් ගාණක් නැහැනේ. දවස් 3ක් විතර තියෙනවා නම් මොකද කරන්නේ? අන්න ටිකක් නේ කොහෙන් හරි එක්කව කරගන්නවා. ජීවිතේ පුරුදු වෙන්න ඕනේ
මේ සමස්ත ශිෂ්‍යයන්ට මේක වැදගත්. අපිට කවදාවත් නෑ අර අභ්‍යාස කරන පුරුද්දක්. මේ ප්‍රගුණ කිරීම කියන එක අවශ්‍යයි. කැප කිරීම කියන එක අවශ්‍යයි. ආධ්‍යාත්මික ශික්ෂණයක් ලබා ගන්නත් කැපකිරීමක් තියෙන්න ඕන, ප්‍රගුණ කිරීමක් තියෙන්න ඕන. අර කියනව නේද ඔය මනෝවිද්‍යාත්මක ක්‍රමවල හැම උගන්වන අර එදිනදා වැඩ එදිනදාම කරන පුරුද්ද. ඒවා අපිට දිනනවද? ඒවා අපිට නැහැ. අපේ අරමුණු කොහෙද තියෙන්නේ? සමහර විට අපිට තියෙන අරමුණම තියෙන්නේ අර පාඩම් කරලා තේරුම් ගන්නවත් නෙමෙයි, අර විභාගෙ ලියා ගන්න අරමුණ විතරයි තියෙන්නේ. විභාගෙ ලියන අරමුණෙන් පාඩම් කරුවොත් මොකද වෙන්නේ? වැඩේ දෙල්ලෙනවා. බුදුදහමේ උගන්වනවා ග්‍රන්ථ දූර විදර්ශනා දූර කියලා. වටින්නේ මොකද්ද? විදර්ශනා දූරේ. විදර්ශනා දූරේ තුල තමයි අවබෝධය තියෙන්නේ. අපි පාඩම් කරන්නේ අවබෝධයටද එක්සෑම් එකටද? දැන් නම් එක්සෑම් එකට අපි හාමුදුරුවෝ. එතකොට එක්සෑම් එකට පාඩම් කරොත් වැඩේ අවුල් යනවා. අවබෝධයට පාඩම් කරොත් එහෙම මතක තියාගන්න. හරි සරලයි. භාග්‍යවතුන් වහන්සේ ග්‍රන්ථ ධූරීන් වහන්සේලාට පුළුවන් හරි අපූර්වටනේ ව්‍යාකරණ ටිකේ ඉඳන් ගලපලා පොතපත ලියන්න ඒව හරි ලස්සනට අඩු කරන්න පුළුවන්. ඒ නිවැරදි සාක්ෂරතාවයේ නිවැරදි විඥාණයෙන් ඒ ශාස්ත්‍රීය කටයුත්ත කරන්න පුළුවන්. හැබැයි ඔය අතර ඉන්නවා පින්නතුනේ අර නේ ග්‍රන්ථ දූර මට්ටමේ අර කටපාඩම් කරලා සමහරු ගිහින් අර තියරියම ලියන හැම්පෙඩෙන් ලියන කට්ටිය ඉන්නවා. ගිරව් වගේ. නමුත් වටින්නේ සහ අගය කරන්න ඕන විදර්ශනා ධූරය. අවබෝධයේ පිණිස කටයුතු කරන්න. දැන් මෙහෙම කියනකොට කොහොම හරි උපාධිය ගන්න try කරනවා මිසක්කල් මෙතන කවුරුත් ඉන්නවද අවබෝධයට උපාධි කරන? රස්සාවකට උපාධිය කරන්න. එතකොට රස්සාවකට උපාධිය කරනවායි කියන ඕක නැති කරලා ඉන්න ඕනේ ඉස්සල්ලා. මේ අවබෝධයට මේක තුල ජීවත් වෙන්න මොකක් හරි කරන එකක් අවබෝධයෙන් කරන්න දැනුම ලබා ගන්න. මේ කියන කාරණය අවබෝධ වුණේ නැත්තම් ඔය විභාගෙට පාඩම් කරන එක නවත්තන්න හම්බෙන්නේ නැහැ. දරුවන්ට ඕන විභාගෙට පාඩම් කරන්න, විභාගේ පාස් වෙන්න ඕන උපාධිය ගන්න, උපාධිය ගන්න රස්සාවක් කරන්න. උපාධිය ගන්නෙම රස්සාවක් කරන්න. දැන් මේකට ඉතින් මට බණී හොඳේ නේ. එතකොට කවුද බණින්නේ? ඒ වැඩේ කරන මේ වෙලාවේ කරමින් ඉන්න අය තමයි. සා කරපු කට්ටිය රැකියා විරහිත උපාධිධාරී පින්නතුන් මන් දොස් පරොස් කියනවා එහෙම නෙමෙයි. ඇත්තෝ හැල්ලු කරනවා එහෙම නෙමෙයි. ඒ උපාධිය කරන්නෙම රස්සාවක් කියන අරමුණෙන්, විභාගේ ලියන්නෙම උපාධිය ගැනීමේ අරමුණෙන්. එතකොට අපිට අවබෝධය නැති වෙනවා. අපි අර ලිපි ලේඛන වලට පමණක් සීමා වුණු සුදුසු බවට පත් වෙනවා. අපි ඉන්නේ වැදගත් තැනක, ලෝකයේ උතුම් තැනකට. ඒ කියන්නේ රුවන්වැලි සෑ බිමේ. අපි හාමුදුරනේ නිවන් දකින්න හරි, සම්මා දිට්ඨිය හදා ගන්න හරි, මනස උතුම් සමාධියකට එන්න හරි, ධ්‍යාන ලබන්න හරි, මේ හැම දෙයකටම කලින් කට නේද අපි පරිස්සම් කරගන්න ඕන. ඔය මේ බොහොම හොඳ සාධාරණයක් කරා මං හිතන්නේ මේ මළුවෙක් අහුවෙලා ඉන්න අම්මලා තාත්තලා සියලු දෙනාටම ඉඳගත්තට පාඩු නැහැ. හොඳේ නේ. සියලු දෙනාටම මේ රූපවාහිනී ඉදිරියේ ඉන්න සියලු දෙනාටම මගේ ධර්මදේශනා ජීවිතෙත් තරුණසිත වැඩසටහනට සම්බන්ධ වුණු කාලය තුලත් සිරස නාලිකාව එක්ක කටයුතු කරන කාලය තුලත් මං හිතන්නේ අද තමයි සුබම සහ යසම දවස. හේතුව මේ මහා සෑරදුන් වහන්සේ අභියසේ ඉඳගෙන මිනිස්සුන්ට හොඳ මොනවාද නරක මොනවාද කියලා දෙන්න අපි මේ සංසාරේ කොච්චර පෙරම් පුරලාද? මේ සංසාරේ කොච්චර භාවිතේ යෙදිලාද?
මේක හොඳ භාග්‍යවන්ත කාරණයක්. නේ ඔබතුමල්ලත් දකුණු පැත්තෙන් ඉඳගෙන මාත් එක්කම අහන්න කතා කරන්න මේ සංසාරේ ආත්ම කීයක් අපි එකට හම්බෙලා ඇද්ද? මේවා අහම්බ නෙමේ පෙරුම් පුරාගෙන එන තැන් සංසිද්ධි. ඔය සමාජ මාධ්‍ය භාවිතය තුල නේ ඔබතුමා ඒක නැහැවි මේ කොහොමද අර කොටනවා නෙමෙයි ටයිප් කරනවා කියන නරක වචන කියන. නරක වචන. එතකොට බුදුවරු ගන්නනවා නේ වාචාය සංවරෝ සාදු. මිනිස්සුන්ට වචනේ සංවරකම තියෙන්න ඕනේ. මොකවත් ඕනේ අද අදිෂ්ඨාන කරන්න මේ මහා සෑ මළුවේ ඉඳගෙන කට පරිස්සම් කරගන්න. මොකවත් ඕනේ වෙන. කට පරිස්සම් කරගන්න. කට පරිස්සම් වෙනකොට ඇති වෙන ගැටලු හරි අඩුයි. අපි දැන් අර බුදුමා කිව්වේ කියනවා නෙමෙයි කියවෙනවා කියලා. ඇයි ඒ කියවෙන්නේ? දෙන්නේ ළඟ තියෙනවනේ. එහේ. අපි ගාව ළඟ නැති දෙයක් දෙන්න පුළුවන්ද? ඇයි ඔව තියාගෙන ඉන්නේ? හොඳ ගතිගුණ තියෙන මිනිස්සු හොඳ ගතිගුණ දෙනවා. කැතකම තියෙන මිනිස්සු කැතකම දෙනවා. සත්පුරුෂකම තියෙන මිනිස්සු සත්පුරුෂකම දෙනවා. අසත්පුරුෂකම තියෙන මිනිස්සු අසත්පුරුෂකම දෙනවා. මතක තියාගන්න. මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවා. හිත්වල කුණුහරුපකම තියෙන මිනිස්සු කුණුහරුප කියනවා. හිත්වල පරුස වචන පැලවෙලා තියෙන මිනිස්සු මොකද කරන්නේ? පරුස වචන කියනවා. දැන් අපිට ඕනේ ඔය ගැටලුවකුත් තියෙනව නෙමෙයි. මට නම් වෙලාවකට හිතෙනවා මේ Facebook එකමනේ වැඩිපුර උනේ සමාජ මාධ්‍ය කියනකොට ඉතින් තවත් ඇති. ඔය පොදුවේ සමාජ මාධ්‍ය මේවා පන්සල් කරන්න පුළුවන්. සමාජ මාධ්‍ය අපිට පුළුවන් මිනිස්සුන්ගේ හිත් නිමන තැන් කරන්න. මුළු ලංකාවෙම ලෝකෙම ඉන්න තරුණ මහත්තුරුන්ගෙන් දූ දරුවන්ගෙන් තුරුණු සිතට පිං සිද්ධ වෙන්න මං ඉල්ලනවා. මේ තරුණ සිත් අද වගේ දවසක අදිෂ්ඨාන කරමු. සමාජ මාධ්‍ය තුල එක කුණුහරුපයක්වත් කියන්න එපා. සමාජ මාධ්‍ය තුල අනේක කවදාවත් අවතක්සේරු කරන්න එපා. දැන් ඔය ගොඩක්ම අර ෆේස් ටු ෆේස් බයිනවට වඩා අවකොනේ කරන්නේ නේ. ඒකයි මම මෙහෙම කියන්නේ. මූණට මූණ ගිහිල්ලා ඔට්ටු වෙනවට වඩා මොකද්ද කරන්නේ? ඒකට අර මොකද්ද කියන්නේ? මඩ ගහනවානේ. ඔව්. කමෙන්ට් අස්සේ තමයි මේ මඩ ගන්න. හරි. කමෙන්ට් අස්සේ. එතකොට නිකන් හරි කල්පනා කරන්න. මේ මංගාව තියෙන දෙයක් මට හිතලා කෙනෙකුට දොස්පරොස් කියනකොට සිද්ධ වෙන්නේ අකුසලයක්. ඉස්සර වගේ අර වැටවල් ගාවට ගිහිල්ලා බැන ගන්න එක දැන් හරි අඩුයිනේ. දැන් ඔය ඔහොම තමයි බැනගන්නේ. වෛරය ප්‍රකාශ කරන අලුත්ම ක්‍රමය සමාජ මාධ්‍ය. ඔය සමහර ඔස්තාර්ලා වගේ මිනිස්සුත් ඉන්නව නේද? මඩවලින්ම views හදාගෙන ජීවිතේ නැහැම ජීවත් වෙන්න මොකක් හරි කෙරුවට කමක් නැහැ. මං කියන්නේ ඒවා හරි පව්. ඒ කියන්නේ මේ වචනම ජීවනෝපාය කරගත්ත අය. අර කුණුහරුපම කණ්ඩ හදාගත්ත මිනිස්සු ඉන්නවනේ. අර මඩෙම්ම ජීවත් වෙන්න. මං කියන්නේ මඩේ හිටියට කමක් නැහැ. අදින් පස්සෙවත් උඩට නැගලා පිපෙන්න. හැමදාම පල් ගඳ ගහ ගහ ඉන්න ඕනද? අපි කියන සෑම වචනයක් තුලින්ම සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ. මේක කවදා හදන්නද නැත්තම්? ඒ දෙන පණිවිඩය අයහපත් නිසා තමයි මේ අලුත් ජෙනරේෂන් එක අලුත් පරම්පරාව
අපි කියනවනේ අපි දන්නේවත් නැති මත්ද්‍රව්‍ය වලට දන්නේවත් නැති දේවල් වලට ඇබ්බැහි වෙලා කියලා. මේක අර ඇති වෙන්නත් නැති වෙන්නත් තැනක් තමයි මොකද්ද? සමාජ මාධ්‍ය. ඔක ඉතින් දැන් තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕනේ. ඔය ගිනි කූරු වලින් වැඩ ගොඩක් කෙරිය හැකිනේ නේ. ඕන්නම් මෙතන කිරි මුට්ටියක් වතුරන්නත් පුළුවන් දැන් නේ. ඩක් ගාලා ගත්ත ගැහුව පත්තු කෙරුවා. ගයක් ගෙනි තියන්නත් පුළුවන්. 2026 මේ පොය දවසේ මහා සෑරදුන්ගේ ආනුභාවයෙන් මේ මළුවේ ඉඳන් දේශනා කරන්නේ. අපි ප්‍රාර්ථනා කරමු. අපි භාවිතා කරන මේ සමාජ මාධ්‍යමේ උපාංග සියල්ල ඕනෑම කෙනෙකුගේ ජීවිතයට, මේ සමාජයට, මේ රටට, මගේ සම්බුද්ධ ශාසනයට කිරි ඉතුරුවා වගේ හරියන්න පාවිච්චි කරමු. කවදාවත් කිසි කෙනෙකුගේ හිතක් රිදෙන්න, ද්වේෂයක් වෛරයක් ඇති වෙන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නිර්වාණය අහුරන පංච නීවරණ වල තියෙන ව්‍යාපාදය නඩත්තු කරන්නේ ද්වේෂයෙන්, වෛරයෙන්, තරහෙන් බුදුහාමුදුරුවෝ උගන්වපු ප්‍රධාන අකුසල මූල ධර්ම අතර එකක් තමයි ද්වේෂය. ලෝභ, දේශ, මෝහ. එතකොට මේ ද්වේෂය පාලනය කරන්න ඕන කෙනෙක් තුල වෛරයක් ඇති වෙයි. ඕන කෙනෙක් තුල ද්වේෂයක් ඇති වෙයි. එක පෝස්ට් එකකින් එක බුදු ගුණේ ගාන දැම්මොත් මොකද වෙන්නේ? සිල් සුවඳ හැමයි මොකේද? Facebook එකේ. බැරි දෝක කරන්න. හැම පණිවිඩයක්ම මේක රැල්ලට හරි පටන් ගන්න තියෙන්නේ දැන්. මොකද වෙන්නේ? රැල්ලක් හදමු බුදු ගුණ සයා කරන්න. බැරිද? එහි අපූර්වට පුළුවන්. රැල්ලක් හදමු මේ ගිලගෙන නැති වෙන මත්ද්‍රව්‍ය ටික පාලනය කරන්න. රැල්ලක් හදමු දෙමව්පියන්ට ගරු කරන, වැඩිහිටියන්ට ගරු කරන පිරිසක් හදන්න, තරුණයන්ගේ මොළ හදන්න. රැල්ලට පෝස්ට් ටික ෂෙයා කරමු. මිනිස්සුන්ට හැදෙන්න ආරයයි පරිසරයයි බලපානවනේ. හැදෙන්න ඕනේ පරිසරය ඒ විදිහට තියෙනකොට. රැල්ලක් හදමු, හොඳ විනයවත් සමාජයක් හදන්න. මේ විද්‍යා දදාති විනය, අධ්‍යාපනය, ශිල්ප ශාස්ත්‍ර බුදුහාමුදුරු ගන්නන්නේ විනයෝච සුසික්ඛිතෝ. මේ ශික්ෂණයත් එක්ක අධ්‍යාපනයත් එක්ක විනයවත් භාවය තියෙනවා. මේ ටික හදා ගන්න හදමු. ඕ ලෙවල් වලින් අධ්‍යාපනය නවත්තන තරුණ දරුවන්ගේ ජීවිත නැහැ. පුතේ ඔතන නෙමේ, තව ටිකක් තියෙනවා කියලා. මොකක්ද ඒකට අර බජාර් භාෂාවෙන් කියන්නේ? ගැම්මක්, මොරාල් එකක් නේ. එන්න ඒ ජවයෙන්ද ඒ උනන්දු ඇති වෙන්න ඒ අදිෂ්ඨාණයෙන් හදමු. පාසල තුල පාසල් උපකරණ ටිකනේ ඉස්කෝලවල වැසිකිළියකටවත් යන්න බෑනේ. පොදු වැසිකිළියකටවත් යන්න බෑනේ. දැන් මොකක්ද මේ සමාජ මාධ්‍ය තුලින් මිනිස්සුන්ගේ වෙනස් වෙන්නේ? ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන්. ඇයි ඉතින් ওই පැත්තට ඕක හදාගන්න බැරි? ඒ නිසා අපි මේ තුරුණුසිත සිරස ප්‍රෝග්‍රෑම් එක මගින්, මේ වැඩසටහන මගින් අපේ රුවන්වැලි මහා සෑරදුන්ගේ ආනුභාවයෙන් තරුණ සිත්වලට විනයවත් භාවය, සද්ධර්මයේ මත ජීවත් වෙන්න අවශ්‍ය ශික්ෂණය අඩුම තරමේ එක සිල්පදේ ගන්න දවසට. මං කියන්නේ මේක අද දාලා හෙට නැෂයා මිලියනයක් ආවොත්, views මිලියනයක් ආවොත් එහෙම කෙනෙක් රහත් වෙනවා, කෙනෙක් සුගතියට එනවා, කෙනෙක් යහමගට එනවා කියලා.